අපි ඕනම වැඩක් පටන් ගන්න යද්දී හැමෝම වගේ හොයන දෙයක් තමයි මේ මොටිවේෂන් කියන්නේ. එහෙම නැත්නම් අභිප්‍රේරණය කියන්නේ. සරලවම කිව්වොත් වැඩක් කරන්න අවශ්‍ය කරන උනන්දුව අපි හැමෝම හොයනවා අපි වැඩක් පටන් ගන්නත් කලින්. ඔයාට වාගේ වැඩේ ගැන මොටිවේෂන් එකක් එහෙම නැත්නම් අභිප්‍රේරණයක් හරියට හදාගන්න බැරි වුණොත් ඔයාට මේ අවුරුද්දේවත් ඊළඟ අවුරුද්දේවත් එහෙම නැත්නම් ඊට පස්සේ අවුරුද්දේවත් කිසිම අවුරුද්දක ඔයාට අවශ්‍ය කරන තැනට ඔගේ ජීවිතය ගෙන යන්න හරිම අමාරුයි. මොටිවේෂන් කියන්නේ අපි ඉපදෙද්දිම අපිත් එක්ක එන දෙයක් නෙවෙයි. මොටිවේෂන් කියන්නේ අපි හදාගත යුතු දෙයක්. එහෙම නැත්නම් අපි උනන්දුවක් ඇති කරගන්න ඕන යම් කිසි දෙයක් කරන්න නම්. ඉතින් මේක කොහොමද කරන්නේ? මේක අපි කොහොමද හදාගන්නේ? වැදගත්ම කාරණාව තමයි මේක හරියටවත් තේරුම් ගත්තේ නැත්නම් ඔයා වැඩක් පටන් අරගෙන ටික කාලයක් යද්දී ඔයාට ඒ වැඩේ නතර කරන තැනට එහෙම නැත්නම් ඔයාට ඒ වැඩේ එපා වෙන තැනට ඔයාව පත් කරන්න මේ දේම ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ ඔයාට ටික කාලයක් යද්දී ඔයාගේ මොටිවේෂන් එක නැති වෙනවා. ඔයා හොඳට මොටිවේට් වෙලා වැඩක් පටන් ගන්නවා. ටික කාලයක් යද්දී ඔයාගේ මොටිවේෂන් එක නැති වෙනවා. කවුරුත් නොදන්න ඇත්තම කාරණාව තමයි මේ මොටිවේෂන් එක. එහෙම නැත්නම් මේ අභිප්‍රේරණය කියන දේ අපිට කොයිම වෙලාවකවත් වැඩකට කලින් ඇති කරගන්න පුළුවන් විදිය දෙයක් නෙවෙයි. මේ මොටිවේෂන් එකක් එහෙම නැත්නම් අභිප්‍රේරණයක් ඇති කරගෙන අපිට වැඩක් පටන් ගන්න බෑ. හැබැයි මේක වැඩ කරන්නේ මේක ප්‍රතිවිරුද්ධ පැත්තට. මේක ඔයා හරියට තේරුම් ගත්තොත් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න මේක ඔයාට ලොකු උදව්වක් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද අපේ වැඩ කරගෙන යන්න අපි මොටිවේෂන් එක තියාගන්නේ. ඒ වගේමයි අපිට වැඩ කරන්න හිතෙන්නේ නැති වෙලාවට වැඩ කරන්න අපේ මොටිවේෂන් එක හදාගන්නේ කොහොමද කියන එක. අංක 1 මොටිවේෂන් එහෙම නැත්නම් මේ අභිප්‍රේරණය කියන්නේ ප්‍රතිඵලයක්. එහෙම නැතුව පටන් ගන්නමක් නෙවෙයි. හුඟක් මිනිස්සු වැඩක් පටන් ගන්න Tamanට හරි වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් Tamanට හොඳයි කියලා හිතන වෙලාවක් Tamanට වැඩ කරන්න හිතන වෙලාවක් එනකම් Taman බලාගෙන ඉන්නවා. මේ ක්‍රමය නම් කවදාවත් වැඩ කරන්නේ නැහැ. මොකද මේ අභිප්‍රේරණය එහෙම නැත්නම් මේ මොටිවේෂන් කියන එක එන්නේ ඔයා යම් කිසි ක්‍රියාවක් කරද්දී. නැතුව අපේ ක්‍රියාවට කලින් නෙවෙයි. ඒ කියන්නේ ඔයා යම් කිසි ක්‍රියාවක් පටන් අරගෙන ඒ ක්‍රියාව කරන් යද්දි තමයි ඔයාට මොටිවේෂන් එහෙම නැත්නම් මේ අභිප්‍රේරණය කියන දේ ඔයාට දැනෙන්න හැඟෙන්න පටන් ගන්නෙ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔයාට වැඩක් කරන්න හිතෙන්නම නැති වෙලාවක ඔයා කොහොම හරි බලෙන්ම ඒ වැඩේ කරන්න පොළඹවාගෙන තියනවා. ඒ වැඩේ කරන්න තල්ලු කරගෙන තියනවා. හැබැයි ඔයාම දැකලා ඇති මිනිත්තු 10කට විතර පස්සේ ඔයා දන්නේම නැතුව ඔයා එක දිගට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා මේ වැඩේ ලොක් වෙනවා. ඔන්න දැන් ඔයාට ඔයාගේ වැඩේ කරන්න ඔයාටම උනන්දුවක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔයාට මොටිවේෂන් එකක් එහෙම නැත්නම් අභිප්‍රේරණයක් ඇති වෙලා තියෙනවා. ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඔයාට වැඩක් කරන්න හිතෙන්නේ නැති වෙලාවට කොහොම හරි ඔයා වැඩේ පටන් ගත්තොත් ඒ වැඩේ ඔයා දිගටම අල්ලගෙන යන්න ඔයාගේ මනස විසින්ම මොටිවේෂන් එකක් එහෙම නැත්නම් අභිප්‍රේරණයක් යොමු කරනවා. මොකද අමාරුම වැඩේ තමයි ඔයා වැඩක් පටන් ගන්න. නැතුව වැඩක් කරගෙන යන එක නෙවෙයි. අංක 2 පැහැදිලි ඉලක්ක තියාගන්න. ඔයාගේ ඉලක්ක ප්‍රතික්ෂේප කිරීමට අමාරු ඉලක්ක කරගන්න. ඔයාට තියෙන්නේ පැහැදිලි ඉලක්කද? එහෙම නැත්නම් ඔයාට තියෙන්නේ නිකන් අදහස් ටිකක්ද? හිතලා බලන්න. ඔයාගේ ඉලක්කය ඇවිල්ලා මට ඕන සාර්ථක වෙන්න, මට ඕන කෙට්ටු වෙන්න, මට සල්ලි හොයන්න ඕන. මෙන්න මේ වගේ දේවල් නම් මේවා ඔයාගේ වැඩවලට අභිප්‍රේරණයක් ගෙනත් දෙන්න හොඳටම මදි. ඒකට හේතුව තමයි ඔයාගේ මොළය කොයිම වෙලාවකවත් ඔයාට නොපැහැදිලි දේවල් පස්සෙන් යන්නේ නැහැ. ඔයාගේ මොළයට බොහොම පැහැදිලි ඉලක්කයක් ඕන. බොහොම පැහැදිලි ගමනක් ඔයාව එක්කන් යන්න. ඒක නිසා ඔයාම හිතලා බලන්න. ඇත්තටම ඔයාට මොනවද ඕන? මොන කාලෙදිද? කොච්චර කාලෙකින්ද ඔයාට ඒක ඕන? ඇයි ඔයාට මේ ඉලක්කය සපුරා ගන්න එක මෙච්චරටම වටින්නේ? මෙන්න මේ ප්‍රශ්න තුනට හරියට ඔය උත්තරයක් දෙන්න. පුළුවන් නම් කොලයක් කරන් තියලා බලන්න. ඔයාගේ හැම ඉලක්කයකටම ඔයාගේ ජීවිතේ හොඳ තේරුමක් තියෙන්න ඕන. හොඳ අර්ථයක් තියෙන්න ඕන. ඔයා මේ ඔයාගේ ඉලක්කවලට දෙන අර්ථය එහෙම නැත්නම් දෙන තේරුම පැහැදිලි නැත්නම් ඒක ශක්තිමත් මදි නම් ඔයාගේ මේ ඉලක්කවලට යන ගමනේදී අමාරුම කොටස් එන්න පටන් ගත්තී ඔයා මේ ගමන අත්හරිනවා. ඒක නිසා නිකන් ඉලක්ක හදාගන්න එපා. ඒකට වටිනාකමක් දෙන්න. ඒකට අර්ථයක් දෙන්න. ඒකට හැඟීමක් දෙන්න. ඔයාගේ හැඟීම් එකතු කරන්න. ඔයාම අහන්න. මම මේ ඉලක්කය සපුරාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මේ ඉලක්කය සපුරාගත්තේ නැත්නම් තව අවුරුදු 5කින් මම මොන වගේ තත්ත්වයක ඉඳීද? මෙන්න මේ දේවල් ඔයාගෙන්ම අහන්න. සමහරක් වෙලාවල් වලදී බය කියන දේ මේ අභිප්‍රේරණයට වඩා ඉතාමත් බලවත්. අංක 3 හොඳ විනයක් ගොඩනගා ගන්න.
හුඟක් මිනිස්සු මේක අහන්න කැමති නෑ. සමහරක් විට ඔයත් මේක අහන්න අකමැති වෙයි. මොටිවේෂන් එහෙම නැත්නම් මේ අභිප්‍රේරණය කියන දේ විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මොටිවේෂන් කියන දේ එනවා යනවා. මේක කොයිම වෙලාවකවත් අපි තුල හැමදාටම හැම වෙලාවෙම තියෙන දෙයක් නෙවෙයි. මේක ඔයාගේ මූඩ් එකත් එක්ක, ඔයාගේ ඇඟට දැනෙන ජවය, එහෙම නැත්නම් ශක්තියත් එක්ක, ඒ වගේමයි ඔයාගේ වටේ තියෙන බාහිර පරිසරයත් එක්කත් ඇති වෙන නැති වෙන වෙනස් වෙන දෙයක්. නමුත් විනය කියන්නේ මේ විවිධ බාහිර දේවල් නිසා, එහෙම නැත්නම් අපිට දැනෙන දේවල් නිසා වෙනස් වෙන දෙයක් නෙවෙයි. විනය කියන්නේ Tamanට වැඩක් කරන්න හිතුන් නැතත්, Tamanට හරි මූඩ් එකක් නැතත්, Tamanට හොඳ ජවයක් නැතත්, කොහොම හරි Tamanට යෙදিলা තියෙන වැඩේ කරනවා කියන හැකියාවක්. අපිට කම්මැලි වුණත්, අපිට ඒ වැඩේ අමාරු වුණත්, කවුරු හරි අපි දිහා බලන් හිටියත් නැතත් අපේ වැඩේ අපි කරනවා. මේකට තමයි මේ විනය කියන්නේ. අපිට යෙදිලා තියෙන සහ අපි කළ යුතු වැඩ අපි ඒ මොහොතේම කරන එකයි විනයක් කියන්නේ. ඒ නිසා කොහොමද මම මගේ වැඩ කරගන්න මොටිවේෂන් එකක් තියාගන්නේ? මේ ප්‍රශ්නේ අහනවට වඩා අහන්න හොඳම ප්‍රශ්නයක් තමයි කොහොමද මං හොඳ විනයක් හදාගන්නේ? මං කොහොමද මගේ වැඩ කරන්න හොඳ සිස්ටම් එකක් හදාගන්නේ? මොකද හොඳ විනයක්, හොඳ සිස්ටම් එකක් අපිට මොන දේ තිබ්බත්, අපි මොන මූඩ් එකක හිටියත්, අපිට මොන වගේ හැඟීමක් දැනුණත්, බාහිර පරිසරයේ මොන වගේ වුණත් අපිව ජයග්‍රහණය කරා අනිවාර්යයෙන්ම ගෙනියනවාමයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් අදට අපි සම් කරනවා. ඔයාලට සුබ දවසක්.